අපි අම්මගේ කුසට ආපු කාලේ අම්මට තිබුණේ පුදුම සතුටක්නේ. මම අම්මා කෙනෙක් වෙන්න යනවා. ඊටාම සතුටින් ඔක කියන ඊළඟ කෙනා තමයි තමන්ගේ ස්වාමියා. මම අම්මා කෙනෙක් වෙන්න යනවා. ඊට පස්සේ ඇගේ අම්මයි තාත්තයි දෙන්නත් ඒක දැනගන්නවා. ඒගොල්ලන්ටත් සතුටුයි. ඒ ස්වාමියාගේ පැත්තේ අම්මා තාත්තත් ඕක දැනගන්නවා. ඒගොල්ලන්ටත් සතුටුයි. කිරි අම්මා, කිරි අත්තා, නැන්දා, මාමා මේ හැමෝම සතුටු කරව මේ ලෝකෙට ඉපදිච්ච කෙනා. සත්පුරුෂයෝ හම්බ වුණේ නැත්තම් නිරයට පාර හදා ගන්නවා. භාග්‍යතුන් වහන්සේ එහෙම දේශනා කරනවා. එහෙමනම් පින්නතුනි කවුද මේ සත්පුරුෂයා කියලා කියන්නේ? සත්පුරුෂයා කියලා කියන්නේ කවදාවත්ම නිරයට යන පාරේ අපි තියන්නේ නැති කෙනා. සත්පුරුෂයෝ කවදාවත් තමන්ගේ අය එහෙම නැත්නම් වෙන කවුරුවත්ම නිරයට යනවට කැමති නෑ. ගුණයක් ධර්මයක් දියුණු කරවන්නම තමයි උත්සාහ කරන්නේ. ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මහණෙනි සත්පුරුෂයෝ මැසුරු කරන්න. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. පින්නතුනි දේශනාවේ සඳහන් කරනවා මේ සිද්ධ කරගත්ත සියලු පුණ්‍යාශිර්වාදයන්ගේ බලයෙන් මං සත්පුරුෂයෝ ළඟම ඉපදේවා. මට සත්පුරුෂයෝ මැසුරු කරන්න ලැබේවා. එහෙම ප්‍රාර්ථනා කරනවා. පින්තුනේ ප්‍රාර්ථනාව හරි වටිනවා. අපේ භාග්‍යතුන් වහන්සේට ගාමිණී සඳහන් කරාම මිය ගිය අය එහෙම බඹලෝ යවන්න පුළුවන්ද කියලා අහපුවාම භාග්‍යතුන් වහන්සේ ඒ කාරණාව ප්‍රතික්ෂේප කරලා දස කුසල ධර්මයන්ගේ යෙදෙන්න කියලා දේශනා කළානේ. දස අකුසලයෙන් ඈත් වෙලා සත්පුරුෂෝ හම්බුනේ නැත්තම් පරම්පරා ගානක් සතුරු කරලා ඉපදිච්ච අයත් නිරේට යනවා කියලා දේශනා කළා. එහෙමනම් සත්පුරුෂයා සුගතියට පාර කියන කෙනෙක්. පින්නතුනි මෙතන සත්පුරුෂ කියලා සඳහන් කරාම ඉස්සරළම අපිට කතා කරන්න පුළුවන් අම්මා සහ තාත්තා ගැන. මේ ධර්ම කාරණාවේදී මව්පියෝ ළඟ තිබිය යුතු ගුණධර්ම පහක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒවට කියන්නේ යුතුයකම් කියලා. මව්පියන්ගෙන් දරුවන්ට වෙන්න ඕන යුතුයකම් පහක් ගැන ධර්මයේ සඳහන් කරනවා. අපේ දැන් හොඳට අඳුරනවා, අහලා තියෙනවා, දන්නවා, මතකයි මොනවද මේ යුතුයකම් කියලා. එක තමයි පාපා නිවාරෙන්ති. ළමයි කුඩා කාලේ ඉඳලම පවෙන් වළක්වා ගන්න ඕනේ. එහෙම නැති වුණොත් ඒගොල්ලෝ ලාබාල අවදීම සසර දුකට පාර හදා ගන්නවා. පුංචි ළමයි හරියට සත්තු මරන්න කැමතියි. අපි ඒ දරුවට මනාව තහවුරු කරවන්න ඕනේ. සත්තු මරණ එක පව් සිද්ධ වෙනවා. නොයෙක් කරුණු කාරණා ගෙනහැර දක්වලා ඔහුගේ සිතේ ප්‍රාණඝාතයට තියෙන ඇල්ම නැති කරවන්න ඕනේ. අන්න සත්පුරුෂ ධර්මයක්. පින්නතුනි කල්යාණී නිවේසෙන්ති. කල්යාණ මිත්‍රයන් ඇසුරු කරවන්න ඕනේ. අපේ ළමයි ගෙදරින් එළියට ගියහම ඇසුරු කරන්නේ කවුද? හරියටම හොයලා බලන්න ඕනේ. හොඳට උගන්වන්නත් ඕනේ. තමන්ගේ දායාද සුදුසු කාලයේ බෙදලා දෙන්නත් ඕනේ. සුදුසු කාලයක ආවාහ විවාහ කරන්නත් ඕනේ. මේ තමයි මව්පියන්ගේ යුතුයකම් ටික. මේ ටික සම්පූර්ණ කරනවා නම් යම් මවෙක් යම් පියෙක්
ඔවුන් ළඟ මෙත්තාව හරියටම තියෙනවා කියලා කියන්න පුළුවන්. මෙත්තා. මොකද අම්මට තාත්තටත් නමක් තියෙනවනේ මහා බ්‍රහ්ම කියලා. ඒ නම නිකම්ම නෙමෙයිනේ ලැබුණේ. බ්‍රහ්ම විහරණ 4ක් මව්පියෝ ළඟ තියෙන නිසා. ඒ තමයි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. හරියටම මෙත්තාව තිබුණා නම් තමන්ගේ දරුවන්ට දුගතියට යන්න දෙන්නේ නැහැ. පුංචි කාලේ ඉඳලම වළක්වා ගන්නවා. ඒක තමයි කළ යුත්තේ. හදිසියෙම මේ දරුවෝ නමුත් මරණයටපත් වෙන්න පුළුවන් නේ පින්නතුනි. ඊටාම ලාභාල අවදී වුණත් මරණයටපත් වෙන්න පුළුවන්. ඉතින් කුඩයිනේ මේ අයට තාම කර්මයක් නැහෙනේ. එහෙම හිතන්න පුළුවන් කෙනෙක්. නැපිනුදෙනි මරණයටපත් වෙන්නෙම කර්මයක් තියෙන නිසා. අනික ලොකුද කුඩාද කියන කාරණාව කර්මයට බලපාන්නේ නැහැ. අපි කරුණු කාරණා කතා කරනකොට දැනගෙන කටයුතු කරනකොට විශේෂයෙන් කර්මය මොකද්ද කියන එක අඳුර ගන්න ඕනේ. ඒ හින්දා දැනගෙන කළත් නොකළ කළත් විපාකයේම තමයි. එහෙමනම් සත්පුරුෂයෝ ගැන කියනකොට මුලින්ම ඉන්නේ අම්මා තාත්තා කියලා සඳහන් කළා. පින්නතුනි මව්පියන්ගේ යුතුයකම දරුවෝ වෙනුවෙන් හරියටම කෙරෙනවා නම් බොහොම ලස්සන රටක් වැඩි කල් යන්නේ නැතුව කොට නගන්න පුළුවන්. ඒ හැමෝම සිල්වත්, හැමෝම ගුණවත්, හැමෝම සිල්වත් ගුණවත් වගේම ඊටාම ධාර්මිකයි. එතකොට අන්සතු වස්තුව නිකම්ම ආරක්ෂා වෙලයි තියෙන්නේ. ආන් ඒ නිසා පින්නතුනි දේශනා කළා එහෙම ධාර්මික පිරිසක් හදන්න පුළුවන් නම් මේ රටත් වහ ගොඩ ගන්නත් පුළුවන් වෙනවා පින්නතුනි. එහෙම ධාර්මික පිරිසක් හදන්න පුළුවන් නම් ඒ ඔවුන්ගේ නිවන් මඟ. ආදරයේ සෙනෙහස කියලා කියන්නේ අපායේ උපදින්න තියෙන අවස්ථාව වළක්වලා සුගතියට යවනවට. එහෙනම් අපායේ උපදින්න තියෙන අවස්ථාව වළකවනවා. මව්පියන් සතු පරම යුතුයකම. ඒ මේ තරම් සෙනෙහස දක්වන, ලෙන්ගතුකම දක්වන තමන්ගේ දරුවා මැරිලා නිරේට යනවට කොහොමත් කැමති නෑනේ. එහෙනම් ඒ නිරයෙන් ඔහු මුදවන්නම කටයුතු කරන්න ඕනේ. ඒකත් මේ මෙත්තා කියන ගුණ ධර්මයට අයිති වෙන කොටසක්. එහෙනම් මේ වාගේ යුතුයකම් පහක් මව්පියන්ගෙන් දරුවන්ට වෙන්න තියෙනවා. එදාට දරුවෝ මව්පියන්ට හොඳට සලකනවා. එහෙනම් හත්මුතු පරම්පරාවක් සතුටු කරව ඉපදිච්ච අයට ලැබිය යුතු කල්යාණ මිත්‍රයන්ගේ මුල අම්මා සහ තාත්තා. ඒ දෙන්න හරියටම හිටියොත් දරුවන්ට මහ යහපත. පින්නතුනි මහා ධර්මපාල ජාතකයේ මේකට වටින කරුණු ගොඩක් සඳහන් කරනවා. ඒ ධර්මපාල කුමාරයා මැරුණ කියලා දිසාපාමොක් ආචාර්යවරයා කීවනේ. එළුවෙකුගේ ඇටකොටු ටිකකුත් ගෙනහිල්ලා පෙන්නුවානේ. මෙන්න ඇටකොටු කියලා. නමුත් ඒ වෙලාවේ මහා ධර්මපාල බ්‍රාහ්මණතුමා මොකද කීවේ? අත්පොලසන් දිදී hina වෙන්න පටන් ගත්තා. දිසාපාමොක් ආචාර්යවරයාට පුදුමයි. දරුවා මැරිලා කියනකොට මෙයි මෙහෙම hina වෙන්නේ කියලා. ආන් ඒ වෙලාවේ ධර්මපාලතුමා තමන්ගේ පිරිසටත් එන්න කිව්වා. මාලිගාවේ ආදී වැඩ කරන සියලු දෙනාට මෙන්න කිව්වා. ආචාර්යවරයාත් අහනවා ඔබට සැකයිද ධර්මපාල? ඔබේ පුතා මැරුණේ නැහැ කියලා විශ්වාසයිද ඔබට? මෙහාට ගණ්ඩුකෝ කියලා අර ඇටකොටු තියෙන මල්ල අරගෙන ඇදලා උඩින් තියලා මේස උඩින් තියලා කියනවා මේ තියෙන්නේ පුතාගේ ඇටකොටු කියලා. ධර්මපාලතුමා ආයෙත් hina වෙනවා. පින්නතුනි සඳහන් කරනවා ඒ gedara වැඩ කටයුතු කරන්න හිටපු දැසි දස්සෝ උඩ පැන hina වුණා කියලා. ඇයි මේ උඩ පැන hina වෙන්නේ? ධර්මපාල කුමාරයා තක්සලා වෙදී මැරුණා කියලා දිසාපාමොක් ආචාර්යවරයා ඇවිල්ලා කීවා.
නමුත් බ්‍රාහ්මණතුමා දන්නවා අපේ පවුල්වල කවුරුවත් අකාලේ මැරෙන්නේ නැහැ. ආචාර්යතුමනි හත්මුතු පරම්පරාවකින් මෙහා අකාලේ මැරිලා නැහැ කවුරුවත් කියලා කියන්නේ. ඒ හේතුව මොකද්ද? අකාලේ නොමැරෙන්න. මනාව සිල්වත්ව, මනාව ගුණවත්ව ජීවත් වෙච්ච නිසා. එතකොට පින්නතුනි මේ කාලේ ගැන කල්පනා කරලා බැලුවත් මේ මහා වසංගතයක් තියෙනවනේ. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන විදිහට අපිත් අපේ දරුවෝ මේ වෙලාවේ හිතලා හරියටම සීලයක් සමාදන් වෙලා ඒ සීලය ආරක්ෂා කර කර කටයුතු කළොත් අපිට ලාභයක් සැලසෙන්නේ නැති වෙයි කියලා හිතනවාද අපේ අය? උතුම්ම ලාභයක් ලැබෙනවා. හැබැයි අපි සිල් මත පිහිටලා හිටපු තරමට ඒක මහත් වූ ලාභයක්. ඒ ලාභයේ ඉක්මන් වීමක්. අන්න ඒ නිසා මේ සිල් ගුණ පින්නතුනි හරි වටිනවා. එහෙම සිල් ගුණ මත පිහිටලා හෙට මැරුණත් අපිට කිසිම දුකකුත් නැහැ. ඇයි හෙට මැරුණත් දුකක් නැත්තේ? අපි හැමෝම සැපයට කැමති අයනේ. හෙට මැරුණොත් මීට වඩා ඊටාම හොඳ තැනක උපදිනවා. ඒකයි මේ සීලේ ගුණයේ තියෙන මහත් වූ බලය. තමන් සිල්වත් යම් කෙනෙක් ආහාර පානයක් ලබලා දෙනවද ඒ දුන්න ඕන කෙනෙකුට අති දීර්ඝ කාලයක් ආනිසංස ලැබෙනවා. අන්න ඒ නිසා මේ සත්පුරුෂයන්ගේ ආශ්‍රය මනාව වූ සැපයක්. යමෙකුට සත්පුරුෂයෝ ඇසුරු කරන්න ලැබුණොත් ඔහු ධර්මයේ හැසිරෙන්න පටන් ගන්නවා. යමෙක් ධර්මයේ හැසිරෙන්න පටන් ගත්තොත් ධර්මයේ හැසිරෙන්නා ධර්මයේ විසින්ම රකින්නවා. ඒක සඳහන් කළා ආචාර්යතුමනි කුඩයක් අතේ තියෙන පුද්ගලයා වැස්සෙන් තෙමෙන්නේ නැහැ. කුඩේ තියෙන නිසා. ධර්මයක් තියෙනවා නම් යම් කෙනෙක් ළඟ ඒ පුද්ගලයාට ඒ ධර්ම රත්නය විසින් ආරක්ෂාව හදනවා. කුඩේ වැස්සට ඉහළලා අපි නොතෙමෙනවා වගේම ධර්මයේ තුලින් ධර්මයේ හැසිරෙනට ආරක්ෂාව හදනවා කියන කාරණාව විශේෂයෙන් සඳහන් කරන්න යෙදුණා.